ඉතින් ඔයාලා වද සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා කැන්ඩි පෙට් හවුස් YouTube channel එකට. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්ක ඇති අද අපි යන්නේ ඉවත දාන බාල්දියකින් මාළු පොණ්ඩ එකක් හදා ගන්න විදිහ. පොඩි පොණ්ඩක්. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මේ තමයි සතුන්ට ආදරය කරන ඔයාලා වෙනුවෙන්ම වෙමු කැන්ඩි පෙට් හවුස් එකකින් ගේන තවත් එක් වීඩියෝවක්. හරි යාළුවනේ ඉතින් මෙන්න මේක තමයි බාල්දිය. දැන් මේක තමයි අපි මා චූටි මාළු පොණ්ඩයක් කරන්න යන්නේ. ඉතින් යාළුවනේ මේක අපේ ගෙදරින් ඉවත දාපු එකක් ඇත්තම කිව්වොත්. ඉතින් දැන් අපි මේකෙන් පොඩිම මාළුන්ට ඉන්න පුළුවන් පොඩි පොණ්ඩයක් හදාගමු. යාළුවනේ ඉතින් මේක තමයි ප්ලේස් එක. ඉතින් මේ අපේ අම්මගේ ගොඩමානෙල් පැලේ හදලා තියෙන පොට් එක තමයි මෙතන තමයි අපි බාල්දිය තියලා නිකන් මේක කැලයක් වගේ පොඩි පොණ්ඩයක් හදන්න යන්නේ. හරි ඉතින් යාළුවනේ අපි මේක පොණ්ඩ එකක් අපි හැදුවේ යාළුවනේ. ඉතින් අපිට මේක පාවිච්චියට ගන්න බැරි වුණ හින්දා අපි අම්මට දුන්නා මල් පැල හදන්න කියලා. ඉතින් යාළුවනේ මේක සෙටප් කරන්න මේ බඩු එහෙම මෙන්න අපි එළියේ මල් පැල දාන්න තව මේ වගේ වෙලා තව වැල් කිහිපයක් අපි කඩාගත්තා. හරි එහෙනම් දැන් අපි බාල්දිය මෙතනින් තියාගන්න වීඩියෝ එකෙන් ආපහු එමු. අපි බාල්දිය දාගමු. අම්මයි මල් පැල ටිකටත් හානි නොවෙන්න. අන්න යාළුවනේ ගාන්න දාගත්ත දැන් තියෙන්නේ. හයි කරගෙන මේකට දැන් අපි මේ දාන්න ඕනේ පැලයකුත් තියෙන මේක ඇතුළට බස්සන්න අපි දැන් ඒ පැලේ දාගන්නත් ඕනේ. හරි ඉතින් යාළුවනේ ඒ විතරක් නෙවෙයි අපි මෙන්න මෙතනින් දාන්න ඉන්නේ ටයිල් කැලක් ඒ කුඩිනුත් පැල ටිකක් දාන්න ඕනේ යාළුවනේ. ලස්සනටම කැලයක් වගේ හදනවා. හරි එහෙනම් දැන් අපි ඒ වීඩියෝ එකෙන් ආපහු හම්බෙමු. යාළුවනේ අපි මේ පැලේ දාගන්න ඕනේ බාල්දිය ඇතුළට. හරි ඉතින් යාළුවනේ දාගත්තට පස්සේ අපිට මෙහෙම තමයි දකින්න හම්බෙන්නේ. දැන් මේ අපි ටයිල් කැලක් තියාගන්නවා කියව මෙතනදී. අපි මුලදීම කිව්වා ටයිල් කැල්ල තියාගන්නවා කියලා. අපි දැන් මේකේ පැල ටික තියන්න කලින් අපි මේ බාල්දියට වතුර පුරවගෙන එමු ආයේ වීඩියෝ එකට. වතුර පිරෙන ගමන් තියෙන යාළුවනේ ඉතින් මෙහෙම තමයි බොර වගේ එනවා ඉතින් ගණන් ගන්න එපා. හරි එහෙනම් අපි වතුර මේක වෙඩි තියනවා පුරවගෙන ආපහු එමු වීඩියෝ එකට. ඉතින් අපි වතුර ටික පුරවගෙන ඉවරයි පේනවා ඇති. ටයිල් කැල්ල අයින් කළම අපි වෙන්නේ නැහැ. දැන් නම් ටිකක් සුදු පාටට ඇවිත් තියෙන්නේ. දැන් එහෙනම් අපි මල් පැල ටික ලස්සන තියාගමු. ඔක්කොට කලින් ඕන් අපේ මල්ලි දැන් පැලය මල් වැල් පැලයක් ගත්තා. ඒ කියන්නේ මල් පැලයක්. හරි යාළුවනේ ඉතින් අපි මේ ඔක්කොම අදින්න ඕන ටැංකිය තියෙන පැත්තට වගේ ඒකට තමයි ලස්සන. එතකොට නිකන් කැලෑවක් වගේ එනවා. ඔන්න තව මල් පැලයක් ගත්තා. යාළුවනේ මෙන්න මේක තමයි ඊළඟ බපේ මල් පැලේ. ඒකත් තියමු අපි මෙන්න මෙතනින්. මෙහෙම තියලා යාළුවනේ ඔන්න දැන් තමයි සුපිරිම වෙලාව අපේ වැල් ටික අදින්න යාළුවනේ පේනවා ඇති. මේවා ඉතින් ලස්සනට හිටවුවහම වැවෙනවා. ඉන්න මම ඔයාලට පෙන්නන්න. ඔයාලට පේනවා ඇති යාළුවනේ මේ වැල් වගේ ගොඩාරියක් වැටිලා තියෙනවා. හරි යාළුවනේ අර මම පෙන්නවේ කලින් මේ වැල් ඇදිලා තියෙනවා. දැන් අපි මේ වැල් අපි ඒකේ වැල් ටිකක් තමයි ගලවගත්තේ යාළුවනේ. දැන් අපි මේවා ටික හිටවන්න ඕනේ. මේ යාළුවනේ අපි මේක පෝච්චියකින් එනවා වගේ මෙන්න මෙතන තියෙනවා පෝච්චිය. අන්න ඒකෙන් අදිමු. ඒකෙන් හොඳට හිටව ගත්තා. දැන් හරි හිටව ගත්තා යාළුවනේ. දැන් අදින ගමන් තියෙන්නේ වතුරට දාමු යාළුවනේ එක. වතුරට දැම්මට නම් ප්‍රශ්නයක් වෙන්නේ. ඔව් යාළුවනේ මෙවුවා. හොඳයි. අනිත් ගල් ටික දැන් උලක් නැහැ. ඒක මේකෙන් ඉන්න දා එක. ඔව් එකක් මේකෙන් ඉන්න දාමු. ඒක හිටවන්න ඕනද? මේකෙන් හරි යාළුවනේ අපි ප්ලෑන් කරපු විදිහට අනිත් එක එන්න ඕනේ. මෙන්න මේ ගානේ මෙතන මල් පෝච්චියේ හිටව ගත්තා. දැන් ඒකේ නිකන් ලස්සනට දියැලක් වගේ උඩට ඒක ටැංකියට බලපාන්න නැහැ. තව වැල් තියෙනවා. තව වැල් ටිකක් ඒක මෙතන සයිඩ් එකෙන් එන්න දාමු. මේකේ හරි ඒකත් හොඳට ඉවරයි. හරි යාළුවනේ තව එකක් තියෙනවා. මේක නම් ටික ඒක මෙතනින් එන්න දාමු. මේ තව මෙතන අම්මගේ තව පැලයක් තිබ්බා. ඒකේ අපිට තියෙන යාළුවනේ ආසාවම හින්දාම අපි ටිකක් වැඩිපුර දාගත්ත එක. හරි දැන් යාළුවනේ මේකට දාන මාළු ගැන කතා කරොත් අපි මේකට දාන්න ඉන්නේ මෙතන ඉන්නවා ප්ලේට් ටික කුයිස්ටා මෙතන ඉන්නවා ගප්පි ටික
මෙන්න අල්ලව් එක පැටියෙක් යාළුවනේ. හරි යාළුවනේ ඉතින් අදත් අපේ චූටි මල්ලි ඇවිත් ඉන්නේ යාළුවනේ ඉතින්. හයි කියන චූටි. හරි යාළුවනේ ඉතින් අපි මේ මාළු ටික දාගමු පොන් එකට. ඕනේ දැන් අපි මාළු දාගෙන ඉන්නේ. ඔන්න ප්ලේට් එක තුන් දෙනා අන්තිම දාගත්තා. දැන් දාන්න යන්නේ අපි ගප්පි ටික. එහෙනම් දැන් අපි ගප්පි ටික දාගමු. අපි ගප්පි ටිකක් දාගමු. ඔන්න යාළුවනේ ඉතින් මෙතන හෙන කැටියක් ඉන්නවාලට පේන්නේ නැති වුණාට. නේ දාගමු. වතුර පිටින්ම දාගත්තා. රට අල්ලන්නේ යුද්ධයක් වගේ. හරි දැන් මරුණොත් පව්. දැන් අපි මෙයාලා හුරු වෙලා ටිකක් උඩහට ආවට පස්සේ ඔයාලට පෙන්වන්න. ඕනේ දැන් අපි මේ ග්ලෝටෙට්ලා දෙන්නෙක් හිටියා. ඉන්ලා දෙන්නවත් දාගන්න ඉන්නේ ඔන්න යාළුවනේ දැම්ම ගියා යාළුවනේ. හරි දැන් මාළු කලින් නම් උඩහට ඇවිල්ලා හිටියා. දැන් ඉන්නවා පේන ඇති ගප්පිලා ප්ලේටිලා නම් 88 ඉන්නේ. ලස්සනට ඉන්න අපි ඉතින් ගොඩක් කොහොම කරා පෙන්නන්න බලමු. ඇති යාළුවනේ වැඩි නෑ ප්ලේටිලා අස්තේ ඉන්නේ අය ගප්පිලාත් එහෙම තමයි. හරි ඉතින් යාළුවනේ ඔච්චරයි අදට වීඩියෝ එක තියෙන්නේ. ඔය ඉතින් යාළුවනේ දැන් අපි මේ සෙටප් එක හදාගත්තානේ. ඒ සෙටප් එකට දැන් වතුර දාන්නත් ඕනේ. එහෙනම් දැන් අපි ඒ සෙටප් එකට වතුර දාගමු. අපි මල් පැල වලට වතුර දාගමු. සුපිරි යාළුවනේ ඉන්න ටැප් එක අරිනකම්. ඔන්න යාළුවනේ ඉතින් ටැප් එක අරියා. දැන් අපි හොදට අර මේ වැල් වලට එහෙම දාගන්න ඕනේ. ඒක තමයි වැල්ටි පේන්න හැදෙන්නේ යන මේ පැල වලට දාන්න. අම්මගේ එන්ටුරිය පැල ටික. දැන් ඔන්න අපේ කැලෑ පොන්න එක ලෑස්ති යාළුවනේ. හරි එහෙනම් ඉතින් යාළුවනේ අදට ඔච්චරයි. මේ මාළු සෙට් එකක් ඉන්නවා. ඕම් පේන ඇති. මේ ප්ලේටිලා නම් හොයන්න බෑ. උල්ල හැංගිලාම ඉන්නේ. හරි එහෙනම් ඉතින් අදට ඔච්චරයි. ඒ විතරක් නෙවෙයි අර මුකුන්ද ග්ලෝටෙට් දෙන්න නෑ ඉතින් පේන්න. ගප්පි ටික දෙනෙක් විතරක් ඉන්නවා යාළුවනේ. හරි ඉතින් යාළුවනේ අදට ගිහින් එන්නම්. ඔයාලා අපේ YouTube channel එක බලලා like කරන්න, subscribe කරන්න, comment කරන්න තමයි